පියකුර වර්ජනාවක් එක්ක දික්පස්සුලි කුණාටුව පැය ගානක් ඇතුළත ආස කළ වුණා. අපේ ලස්සන දූපත වතුරෙන් ගිලගත්තා. මීදුම් පිරුණු කඳු කරේ ඉඳන් කාල බහුල නගරය දක්වාම සොබාදහම අපිට අනුකම්පා කළේ නෑ. නායෑම් අපේ ගෙවල් යට කළා. ගංවතුර අපේ පාරවල් මකා දැම්මා. අපේ මාතෘභූමියේ කැලලක් ඉතිරි කරමින්. මේ මුණු දිහා බලන මොනතරම අසරණකමක්ද. වැස්ස නවතින්න කියලා පතමින් වහලවල් උඩ ඉඳන් දරුවන්ව තුරුල් කරගත්ත අම්මලාව අපි දැක්කා. යන එනමන් නැතුව මඩ වතුර මැද හිරවුණු බස්සු උඩ අහිංසක මිනිස්සු ජීවිතය ඉල්ලන හැටි අපි දැක්කා. වචනයක් කතා කරන්න බැරි සත්තු පවා දුක් වින්දා. ගැලවුම් කරුවෙක් එනකම් සීතලේ ගැහි ගැහි බලාගෙන හිටිය. ඒ වියත්තක් ඒ රෑ ගොඩක් දිගයි. ඒත් මේ ගංවතුර මැදින් විනන්ත්‍රල්ලක් කියලා දාවා. ඒ තමයි මනුස්සකමේ රැල්ල. ශ්‍රී ලංකාව කවදාවත් කඩා වැටෙන්නේ නෑ. වතුර මට්ටම ඉහළ යනකොට අපේ වීරයෝ හිටත් වඩා ඉහළට මතු වුණා. අපේම අසල්වාසී නාඳුනන කෙනෙක් වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බා. පොට්ටුවකින් දිගුවන අතක්, පන්සලක බෙදාගන්න පත්පතක්, දරුවෙක්ව කරේ තියාගෙන යන සෙබලෙක්. මේ ආදරේ, මේ කමතුකම ඕනෑම කුණාටුවකට වඩා හයයි. අපි එකිනෙකාට ඉන්නකම් අපි කවදාවත් තනි වෙන්නේ නෑ. එතකන් අල්ලන් ඉන්න. ශක්තිමත්ව ඉන්න, එකමුතුව ඉන්න, පරිස්සමින් ඉන්න. අපි ශ්‍රී ලංකාවේ